गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सद्ग मोक्षदम् धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से पुण्यं चे पुरिसो कैरा कैराते तं पुनः पुनः तं हि चन्द्रं कैरात सुको पुण्यस्स उच्चयोति वलिगम कुंभलगम श्री जिनेन्द्राराम विहाराधिकारी अहंगम विद्याचंद्र पिरविने नियोज्य परिवेनाधिपति बलगन शासन आरक्षक बलमंडले गरुलेखकाधिकारी गौरव शास्त्र प्रेती अवसराई वेपतेर इंदसिर गौरवास्पद गुहामुद्रुवन वහන්සේ प्रमुख विहारस्थाने වැඩ සිටින ගරු කටයුතු මහා සංඝරත්නයේ අවසරයි අද මේ උදාාරතර ධර්ම දානමය පින්කමට සදහති අනුග්‍රහක දායකත්වයෙන් කටයුතු කරන වැලිගම රබිනේගේ වත්ත නිශාරිකාණ නිවසේ දියණියන් ශ්‍රී ආනිමානව මෞතුමිය ආර්යසේනබේ සුන්දර පියතුමා කියන මේ පරම්පරාගත සියලු ඥාතීන්ට පින් දෙන අරමුණ ඇතිවයි අද මේ දරුවෙකුට එකතු වෙලා මේ මාහැඟි පින්කම බුද්ධ ශාසනයට සම්බන්ධව සිද්ධ කරනු ලබන්නේ. අපේ බුද්ධ ශාසනය අපිට මේ ජීවිතය තුළ ලැබුණ වටිනාම භාග්‍යවන්තම සම්පත. බුද්ධ ශාසනය අසුර කරගෙන යම් තැනක අපිට පින් දහම් කරන්න හිතෙනවද? බුද්ධ ශාසනය අසුර කරගෙන පින් දහම් කරන්න හිතෙන ඕනම තැනකදී ඒ ධනට පිනට ලැබෙව කටයුතු කරන එක අපි හැමෝගෙම ජීවිතවලට ලොකු ආරක්ෂාවක් වෙනවා. අපි කවුරුත් දන්නා ටික කාලයකට ලැබුණ දේවල් යනකොට ගෙනියන්න බෑ කියලා. තවසින්න ගමනක් අපි ඒ ගැන ටිකක් කල්පනා කරන්න ඕන. මේ හැමදේම අපිට ලැබිලා තියෙන්නේ ටික කාලයකට. ඒ ටික කාලයකට ලැබුණ දේවල් අපිට ඇත්තටම යනකොට ගෙනියන්න බෑ. ඒවා මොකද පිනේ උපකාරයෙන් ලැබුණ දේවල්. ඉන්න හිටින්න ගේ අදරක් ලැබිලා තියෙනවා නම් ඒ ගෙවල් දොරවල් අපිට පණ තියෙනකන් විතරයි ජීවත් වෙන්න අපි හිත තියාගන්න ඕන. පණ ගියකට පස්සෙත් ආපහු අපි ජීවත් වුණ ගෙවල් දොරවල් වලට එන්න කල්පනාවේ තියාගන්න නරකයි. ඒ නිසා මේ වත්ත හතර සීමාවට තියෙන ආසාව පුළුවන් තරම් ඉතින් අඩු කර කර තමයි ජීවත් වෙන්න ඕන. හතර සීමාවට ආසාව ඕනෑවට වඩා හදාගත්තොත් එහෙම බැරිලත් හතර සීමාවට ණය ගෙවන්න වෙනවා.
ඉතින් ඒ නිසා මැරිලා එනකොට සමහර තැනකදී මිනිස්සු විදිහටම අපිට මේ ඉඩම් අයිති වෙන්නේ නැහැ. සමහර තැනක අපිට මේවා අයිති වෙන්නේ සතා සිව්පාව වෙලා. ඒ නිසා මිනිස්සුන්ට වඩා වැඩියෙන් ඉපදිලා ඉන්නේ සතා සිව්පාව වෙලා. මිනිස්සුන්ට වඩා වැඩි ඇත්තටම ගණන් කරලා බැලුවොත් පොළවේ ගැඩවිල්ලෝ. මිනිස්සුන්ට වඩා වැඩි ඇත්තටම ගණන් කරලා බැලුවොත් පොළවේ බින්කුණ්ඩෝ. මිනිස්සුන්ට වඩා වැඩි ඇත්තටම ගණන් කරලා බැලුවොත් මහ පොළවේ ඉන්න මේ අනිකුත් පුංචි පුංචි කෘමි සත්තු කොයිතරම්ද. සබුදුරහමතුරු අපිට වදාළේ කොහොමද පිනට ලැබුණ ටික අපි කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනෑවට වඩා ඉහමකට ගන්න නරකයි. අන්න එතකොට තමයි දාලා යන්න අමාරු. අර ඕනෑවට වඩා පිනට ලැබුණ දේවල් අපි ඉහමකට ගත්තොත් අපිට දාලා යන්න අමාරුයි. අපි දැකලා තියෙනවා නේද? හුස්ම යවන ගොඩක් තැන්වල ගොඩාක් උදවිය හරි අමාරුවෙන් හුස්ම අරින්නේ. හොඳට සිහි කල්පනාව ඇතුව හුස්ම අරින්නේ ගොඩාක් අඩු පිරිසක්. හරි අමාරුවෙන් හුස්ම අරින්නේ. ඒ සිහි කල්පනාව ඇතුව හුස්ම අරින්න අමාරු. මොකද අපිට අපි මේවට ඕනෑවට වඩා එල්ලුනොත් අන්න නිදහසේ හුස්ම අරින්න බැරි වෙනවා. ඒ නිසා ඉස්සරහට කල්පනාවට ගන්න ඕන මේ හැමදේම ලැබිලා තියෙන්නේ පිනට. Tamanට ඉන්න හිටින්න ගෙයක් දොරක් හම්බ වෙලා තියෙනවා නම් පොල්ලතු වහලා උනක් කමක් නැහැ, හිතින් ගරහන්න එපා. Tamanට ඉන්න හිටින්න තැනක් හම්බ වෙලා තියෙනවා නම් පොල්ලතු වහලක් සහිත උනක් කමක් නැහැ. උළු වහලක් ලබන්න තරම් Taman භාග්‍යවන්ත නොවේ. පොල්ලතු වහලක් නම් Taman ලබලා තියෙන්නේ ඒත් ඒ ලබලා තියෙන පොල්ලතු වහලට හිතින් මොන වෙලාවකවත් ගරහන්න එපා. පොල්ලතු වහලක්වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මේ අපිට මේ හිතින් තන ලැබිලා තියෙන්නේ මොකද? ඇත්තට මේවා නිකම් ලැබෙනව නෙවෙයි. අපි ධර්ම ශ්‍රවණය කරොත් විතරයි අපිට මේ ලැබෙන්නේ කොහොමද කියලා ඇත්තටම දැනගන්නේ. ධර්ම ශ්‍රවණය කරේ නැතොත් අපි දැනගන්නේ නැහැ කොහොමද අපිට මේ ලැබෙන්නේ කියලා. මනුෂ්‍ය ජීවිතය කියන්නේ සුළුසුළු ලැබීමක් නෙවෙයි. ඒ ලැබෙන මනුෂ්‍ය ජීවිතය තුළ ඉන්න හිටින්න තැනක් පොල්ලතු වහලක් යට හරි Tamanට ලැබිලා තියෙනවා නම් ඒක සුළුසුළු ලැබීමක් නෙවෙයි. ඒ ලැබෙන මනුෂ්‍ය ජීවිතය තුළ පන්සලට ඇඳගෙන යන්න, ගමනක් යනකොට ඇඳගෙන යන්න, ගෙදර ඉන්නකොට ඇඳගෙන ඉන්නේ වෙන වෙනම කියලා අඳුන් කෑලි 3-4ක් හරි හම්බවලා තියෙනවා නම් ඒක සුළුසුළු ලැබීමක් නෙවෙයි. ඒවා මොකක්වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ලෝකේ අපේ ඇස් දෙකට සමහර වෙලාවට ඇත්තටම අපි දැකලා නැහැ. මොකද අපේ ඇස් එච්චර පව් කරලා නැති නිසා. මේ ලෝකේ සමහර රටවල් තියෙනවා, සමහර රටවල් වල මිනිස්සුන්ට පින්වතුනි බොන්න වතුර ටික හොයාගන්න සමහර රටවල මිනිස්සු කිලෝමීටර ගාන පයින් යනවා කලගෙඩි පිට කලගෙඩි තියාගෙන. ඒ ගිහිල්ලත් එකතු කරගෙන එන්නේ මඩ වතුර. ඒ ගිහිල්ලත් එකතු කරගෙන එන්නේ මඩ වතුර. දෙයියනේ කියලා හිතලා බලන්න අපි ලිඳක් කැපුවොතින් එහෙම පැය 24ක් යන්න කලින් වතුර ටික පෑදෙනවා. උල්පත හරියට මතුනොතින් පැය 24ක් යන්න කලින් අපි කපපු ලිඳේ අපිට වතුර ටික පෑදිලා එනවා. ඒ කියන්නේ බොන්න පුළුවන් වතුර ටිකක් පැය 24ක් යන්න කලින් අපි කපපු ලිඳේ අපිට ලැබෙනවා. ඒක සුළුපටු ලාභයක් නෙවෙයි. මේ බොන වතුර ටික ලැබෙනවා කියන එක සුළුපටු ලාභයක් නෙවෙයි. අන්න ඒක මේ පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ මේ ඉන්නකම් මනුස්ස ජීවිතයකදී විතරයි මේ පිනට ධාමයට සම්බන්ධ දේ අපිට කරන්න පුළුවන්. දෙන්න පුළුවන් හැමතින්ම Taman දෙන්න ඉන්නකම් මේ කියලා හිතන්න. මලාට පස්සේ අපිට ආයි දෙන්න හම්බ වෙයිද නැද්ද කියලා කියන්නේ. බත් කට උනත් Tamanට හිතෙනවා නම් දවස අවසන් වෙන්න කලින් මං අද බත් කටවල් දෙකක් දන් දෙනවා. දවස අවසන් වෙන්න කලින් මං අද බත් කටවල් දෙකක් දන් දෙනවා. මොකටද මම මේ බත් කටවල් දෙක දන් දෙන්නේ? මම වගේම බඩගින්නේ ඉන්න සතා සීපාව පොළවේ ඉන්නවා. කෑ ගහලා ඉල්ලුවට මට ඇහෙන්නේ නැහැ. දැන් අපි කන වෙලාවට අපි ළඟ බල්ලෙක් පුරුෂයෙක් හිටියොත් එහෙම පින්තුන්ට තේරෙනව නේද? ඒ බල්ල පුරුෂ අපි කන කෑම දිහා බලාගෙන අපේ කෑමට කෙල හලනවා කියලා. තව මේ පොළවේ කොච්චර අපි කෑම ටික කනකොට අපේ කෑමට කෙල හලන සතා සීපාව ඉන්නවා. ඔය කුරුඳි එහෙම අපි කෑම කනකොට ඒගොල්ලන්ට දැනෙනවා ඉවට වහාම පැණි රසවල ඉව ඉක්මනටම දැනෙන සතා කුරුඹිය. ඒ නිසා තමයි සීනි බෝතලෙට ඉක්මනටම වහන්නේ මොකද? සීනි බෝතලෙට ඉක්මනටම වහන්නේ කුරුඹිය. වහාම පැණි රසවල රස ඉව දැනෙන කෙනා තමයි කුරුඹිය. අපි කෑම බීම කනකොට මේවා ඒ සතා සීපාවට දැනෙනකොට කෑ ගහලා ඉල්ලනවා. ඉතින් ඉල්ලුවට එයාලගේ කටහඬ අපිට ඇහෙන තත්ත්වෙන් පිට වෙන්නේ නැහැ.
ඔය සමහර දවස්වලට රැට හීන දැක්කට සමහර හීනවලදීත් අපි හයියෙන් කෑ ගහලා තියෙනවා පපුව අල්ලගෙන ළඟ ඉන්න කෙනා දැකලා තියෙන්නේ පපුව අල්ලගෙන දඟලනවා විතරයි කෑ ගහනවා ඇහිලා නැහැ තේරුණාද කෑ ගහනවා ඇහිලා නැහැ මේ සතා සීපාව අපි දන්නේ නැති වුණාට අපි කනකොට කෑම ඉල්ලනවා ඔය ගෙදර දොරේ හදන බල්ලා පුරුෂ වගේම තමයි තව අපිට නොපෙනෙන සතා සීපාව කොච්චර ඉන්නවද ඒ නිසා තමයි ඔළුවස්ස උඩ ඉඳගෙන කෑම කන්න එපා කියන්නේ තිරෝකුඩ සූත්‍රය තුල තියෙනවා ප්‍රේතයෝ රැඳෙන තැන් අතරත එක තැනක් තමයි උළුවස්ස. උළුවහුභාව තිරෝකුඩ සූත්‍රය තුල බිම්බිසාර මහරජතුමාගේ ඥාති ප්‍රේතයෝ ගෙදරට ඇවිල්ලා ඒ ගෙදර ඒ තැන්වල ඒගොල්ලෝ හිටගත්ත විදිහ තිරෝකුඩ සූත්‍රය තියෙනවන්නේ මේ උළුවස්ස උඩට එන්න පුළුවන්කම උනේ නැහැ යන ප්‍රේතයටම. සමහර අය උළුවස්සෙන් එළියේ හතර සීමාවේ සමහර අයට වට්ටට ඇතුල් වෙන්නත් බැරි වුණා. ඒක එක්කෙනාගේ ශක්ති මට්ටම අනුව. ඒ නිසා අපේ මිනිස්සු හදාගත්ත මේ බණ අහලා තිබුණානේ. තිරෝකුඩ සූත්‍රයෙන් බණ අහලා තිබුණ හින්දා මිනිස්සුන්ගේ ඔළුවට ගියා. එහෙනම් මේ പ്രേත කොට්ටාස ජීවත් වෙන තැන් වලින් එක තැනක් තමයි උළුවස්ස. මකුණු ජීවත් වෙන තැනක් වෙනවා උළුවස්ස. සමහර චූටි කුණි සත්තුත් උළුවස්ස උඩ ඉන්නවා. සමහර වෙලාවට හුණොත් ඔය උළුවස්ස උඩ ඉන්නවා. ඒගොල්ලෝ උළුවස්ස වාසය කරගෙන ජීවත් වෙනවා වගේම මේ සමහර പ്രേත කොට්ටාසත් එහෙනම් උළුවස්ස වාසය කරනවා. ඒ නිසා පරණ උදවියක උළුවස්ස උඩ ඉඳන් කැම කන්න එපා කියලා. තැන් වල කැම කන්න එපා කිව්වා පයින් ඇවි බුදුරජාණන් වහන්සේට අපිට කොච්චර ගෞරවයෙන් දාන ටික වළඳනකොට ඒ දාන ටික වළඳන්න ඕන කොච්චර ගෞරවයෙන් කියලා පිළිගොතුන් හිතන්නේ කැම ටික කනකොටත් එහෙමයි දාන ටික වළඳනකොට බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ කොහොමද චපු චපු කාරකම් බුද්ධිස්සා නීති සික්ඛා කරණීය චපු චපු ගාන විදිහට කටහඬ එළියට එන්න දාන වළඳන්න එපා කිව්වා නහත්තනිල්ලේ කම්බුජ්ජිස්සා නීති සික්ඛා කරණීය ඔය කනකොට ආසාව එනවා එතකොට අතලෙව කන්න හිතෙනවා ඒ අතලෙව කන්න හිතෙනකොට අතලෙව කන්න බලනවා ඒව තිරිසංසත්තු කරන වැඩ කාලා අතලෙව කන ඒව දැකලා තියෙනව නේද පුරුෂාතින් කියන්නේ ඇතිවත් බලනකොට කාලේ වුණාට පස්සේ නැවත අතලෙව කන හැටි මේ තිරිසංසත්තු අතලෙව කනවා මිනිස්සු වෙච්ච අපිට කියනවා කෑම කාලා අතලෙව කන්න එපා ආහාර ටික ගැන කොච්චර අපි පිළිපදින්න දැනන් ඉන්න ඕනද අද අපි ඒකක්වත් දන්නේ හරි කනගාටුයි අපි කෑම ටික කන්නේ අද එක ලෝකවල සමහර බත් පිඟාන නෙලාගෙන පිඟානට ඒ බත් පිඟාන අරන් යන්නේ කොතනද ටීවී එක ඉස්සරහට බත් පිඟානක් නෙලාගෙන ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මේ ආහාර පිඟාන ගැන සිහිය උපදව ගන්න පුළුවන්ද මේ ආහාර පිඟාන මගේ අතට එන්නේ පිනට මේ විදිහට ආහාර වේල නැති සත්ත්වයෝ කොයිතරම් ඉන්නවද මේ ආහාර වේල මම පිඟානට බෙදාගත්ත ගමන් කාගෙන යන්න හොඳ නෑ මේ ආහාර වේලෙන් බත් කටක් මං වෙන් කරන්න ඕන අන්න ඉස්සෙල්ලාම යා සිහියෙන් කල්පනාවට ගන්නවා සිල් සමාදන් වන අම්මලා මේක දන්නවා සිල් සමාදන් වන අම්මලා මේක දන්නවා දමල් දානේ වළඳනකොට වළඳන්න කලින් දෙයක් කරනවා උදේ දානේ වළඳනකොට වළඳන්න කලින් දෙයක් කරනවා ඒ කරන එක දෙයක් තමයි මේ ආහාරයෙන් කොටසක් අනුභවයට කලින් වෙන් කිරීම ඒක හරි ශ්‍රේෂ්ඨ දෙයක් මොකද අපිට හැම වෙලාවෙදීම ආමුදුරන්ට දන් දෙන්න ලැබෙන්නේ නැහැ හැම වෙලාවෙදීම යාචකයෝ අපේ ගෙවල් වලට එන්නේ ආවත් ගෙට වද්ද ගන්න බයයි මොන ජාතියෙන් එනවද ගන්නෑ නේද දෙන්න හිත Tamanට තියෙනවා මේ ඊළඟින් යන මිනිස්සෙන්නේ නැති බැරි මිනිස්සුන් දෙන්නම් කොච්චර හොඳද කියලා හිත තියෙනවා හිත තිබුණට ඉස්සර යාචකයෝ වගේ නෙවෙයි මේ දැන් යාචකයෝ පටු පරමාර්ථ පටු චේතනා මොන જાතියෙන්ද දන්නේ නැහනේ යන්නේ ඒ නිසා ගේයක් ඇරලා ගෙට වැද්ද ගන්න බයයිනේ එහෙම දීවිත් අතෑර ගන්න එපා පින්කම් Tamante එහෙම අවස්ථාව ලැබෙන්නේ නැත්නම් අතෑර ගන්න එපා පින්කම අඩුම තරමේ පිඟාන හොදලා ඉඳුල් වතුර ටික හරි කමක් මේ විසි කරනකොට විසි කරන්න මේ ඉඳුල් වතුර ටිකේ තියෙන ඉඳුල් කෑම ටික දැකලා බලන්න හොඳට බලන්න විසි කළාට පස්සේ අරයි යන්නේ කවුද කියලා ඉඳුල් වතුර ටිකේ තියෙන ඉඳුල් කෑම ටික බලන්න විසි කළාට පස්සේ අරගෙන යන්නේ කවුද කියලා විසි කරපු සැනින් වහා මෙතනට ඉක්මන් වෙලා එනවා ඒවට අයිතිකම් කියන අය කෑමට ආසාවෙන් අයිතිකම් කියන අය අවිල් අරගෙන යනවා ඒ සබුදුහාමුදුරන් වහන්සේ අපිට වදාළේ පන්සල ඇසුරු කරන්න බැරි වුණා කියලා පින් කරන්න තු ඉන්න එපා. සමහර තැනක පන්සලේ හාමුදුරුවොත් එක්ක තරහයි. හාමුදුරන්ගේ මුණ ගහන්න කැමති නැහැ. පන්සලත් එක්ක තරහයි. පන්සල දිහා බලන්න කැමති නැහැ. එහෙම වුණා කියලා පින්කම් වලින් පස්සට යන්න එපා. භාගතුන් වහන්සේ මතක් කළේ අපිට පිළිහිටට පවතින එකම දේ නම් පින පමණයි. අපි බෝධි පූජාව අවසන් කළත් කියන ඒ කවිය. නේද? පින පමණයි තරමකවත්
සනසීම කියලා බෝධි පූජාව අවසන් කළාට අපි කියනවා මේ ධර්මාවබෝධයට Taman එනකම් Tamanගේ හයිය නම් ඇත්තටම මේ ජීවිතේ වඩා ගන්න පිනමයි හයිය ධර්මාවබෝධයට එනකම්. ඒ සහිත මේ පින් කරගත්තා කියලා කිසිම වරදක් නැහැ. ඒවා Taman එක්ක එනවා. අනෙක් කවුරුවත් එන්නේ ළමයි ළපටි එන්නේ Taman එක්ක ඒගොල්ලෝ එන්නේ උපරිම දුර කොච්චරද? නැත්තම් දන්නවා. ඔය ඇත්තන්ගේ මව්දමව්පියන් නැති වුණ අවස්ථාවන් වලදී ඔය ඇත්තන්ට ඒ මව්දමව්පියන් එක්ක යන්න පුළුවන් උපරිම දුර කොච්චරද? වලේකට දක්වා පමණයි. වලේකට ළඟට විතරයි නෙවෙයිද? වලේකට ළඟට විතරයි. වලේකටින් එහාට අපි කවුරුවත් යන්න කැමතිද? යන්න කැමති නැහැ. ගියාට වැඩකුත් නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් තනියෙන් යන්න දෙන්න බෑ කියලා වල ඇතුළට පැන්න එහෙම ගියා කියලා එකට යන්න බෑ. කර්ම ශක්තියින් දෙවිදිහ. අපි ඇතුලේ පුරුදු පුහුණු කරගෙන තියෙන කර්ම ශක්තියින් දෙවිදියක්. එහෙම එකට ඇඟට පැන්නවා කියලා එකට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන මේ හරි හම්බ කරගත්ත ලෝකේ තියෙන සෑම දෙයක්ම අපිට ටික දවසකට විතරයි. එහෙනම් අපි ජීවත් වෙනවා කොහොමද? දම්පම් කරගන්න ගමන් බණ දහම අහන ගමන් හොඳට ජීවිතය ගැන තව අවදිමත් වෙන්න ඕන. හොඳට තව අවදිමත් වෙන්න ඕන. ඇත්තම කතාව අපිට තාම මරණානුස්සතිය වැඩිලා මදි නේද? අපිට තාම මරණානුස්සතිය වැඩිලා මදි නේද? මරණානුස්සතිය වැඩිලා මදි කියලා අපිට තේරෙනව නේද? මරණයක් ඉදිරියට තාම අපිට කෑ ගැස්සෙනවා. තමන්ගේම කෙනෙක්ගේ ලේ ඥාතියෙක්ගේ තමන්ගේම කෙනෙක්ගේ මරණයක් ඉදිරියට තාමත් අපිට කෑ ගැස්සෙනවා. තාමත් අපිට ඇඬෙනවා. ඒ මොකද? මරණානුස්සතිය තාම වැඩිලා මදි. මරණය පොදු ධර්මතාවයක් කියලා හොඳට හිතට වැඩිලා තිබුණා නම් එයා ඒක ඉදිරියට කෑ ගහලා අඬනවද? නැහැ. එහෙනම් අපිට මේ ධර්මතාවය තාම වැඩිලා මදි. බුද්ධානුස්සතියත් අපිට තාම වැඩිලා මදි. බුදු ගුණ මතක් වෙන වාර ගන්න අඩුයි නේද? අපි දවස කල්පනා කරලා බැලුවොත් එහෙම අඩුයි. බුදු ගුණ මතක් වෙන කල්පනා කරන වාර ගන්න ගොඩක් අඩුයි අපි දවස කල්පනා කරලා බැලුවොත්. ඒ කියන්නේ භාවනා පැත්තට තව නැඹුරු වෙන්න ඕන. හිතේ වේගය අඩු කරන්න මොකක් කරහාද දන්නවද? භාවනාව හරහා. හිතේ වේගය අඩු කරන්න යම් උපකාරයක් දම්පින් කරනකොට තියෙනවා. දන් දෙන්න ඕන, සිල් ගන්න ඕන, ඒව කරනකොට හිතේ වේගය අඩු කරන්න උපකාර වෙනවා. ඊටත් වඩා උපකාර කරන්නේ හිතේ වේගය අඩු කරන්න භාවනාව හරහා. වේගය අඩු කරගන්නේ මොකටද? වේගය අඩු කරගත්තේ නැතොත් අපිට අවබෝධයට යන්න බෑ. හිතේ වේගය කියන්නේ ඇත්තටම මොකක්ද? හිතේ වේගය කියන්නේ ඇත්තටම මොකක්ද? හිතේ වේගය කියලා කියන්නේ ඇත්තටම ආසාවට. අපේ හිතට නිතරම එන්නේ මොනවද? අපේ හිතට නිතරම එන්නේ ආසාව. ඒව බණ පොතේ වෙන් කරලා තියෙනවා. ඇහෙන් එන ආසාවට කියන නමක් තියෙනවා. ඒ මොකද්ද? රූප තණ්හාව. ඇහැට හිත බහැලා ඇහෙන් ගන්නවා ආසාව. ඇහෙන් ගන්න ආසාවට බණ පොතේ නමක් තියෙනවා රූප තණ්හාව. ඇහෙන් එක දිගට බල ඉන්නකොට ඒක ඇති වෙනවා. එක දිගට හැවෙහෙස කරන්න කැමති නැහැ. ඊට පස්සේ කනට බහිනවා. කනට බැස්සට පස්සේ එතනින් ගන්න ආසාවට කියන්නේ මොකද්ද? ශබ්ද තණ්හාව. නාසයෙන් ගන්න තණ්හාවට කියන්නේ මොකද්ද? ගන්ධ තණ්හාව. දිවෙන් ගන්න තණ්හාවට කියන්නේ මොකද්ද? රස තණ්හාව. ඇඟෙන් ගන්න තණ්හාවට කියන්නේ මොකද්ද? ස්පර්ශ තණ්හාව. මනසින් ගන්න තණ්හාවට කියන්නේ මොකද්ද? ධර්ම තණ්හාව. නිතරම හිත ආයතන හයේ තණ්හාවෙන් වෙලෙනවා. හිත නිතරම ආයතන හයේ බණ පොතේ ඕවා හඳුන්වන්නේ ආයතන කියලා. ඇස කියන්නේ ආයතනයක්. ලොකු රාජකාරියක් එතනින් කෙරෙනවා. කරනවද නැද්ද? හොඳට වාඩි වෙලා කල්පනා කරලා බලන්න ඕන ඇහෙන් කොච්චර රාජකාරියක් කරනවද කියලා. ඒ නිසා එතන ආයතනයක්. කනෙන් ලොකු රාජකාරියක් කරනවා. ඒ නිසා කන ආයතනයක්. නාසයෙන් ලොකු රාජකාරියක් කරනවා. බත් ගාන ගත්ත තැනදී විතරක් නෙවෙයි. නාසයෙන් ඉඹලා බලන්න පුළුවන් හැම තැනදීම නාසය පාවිච්චි කළා මොකද කරන්නේ? ඉඹලා බලනවා. කැම විතරක්ම ඇත්තටම අපි නාසය පාවිච්චි කළා ඉඹලා බලන්නේ.
නෑ අපි අලුත් ඇඳුම් ගන්න ගියාට පස්සේ රෙදි ගන්න ගියාට පස්සේ රෙදි බල බලන්නේ නැද්ද? රෙදි බල බලනවා. අපි ගමනක් යන්න ගියාට පස්සේ රෙදි බල බලන්නේ අල්මාරියෙන් අරගෙන ඉබල බලනවා. නාසයෙන් නිතරම බලන්න මොකද්ද? සුවඳද කියලා. නාසයෙන් නිතරම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද හිත? සුවඳ. නාසයෙන් නිතර බලාපොරොත්තු වෙන්නේ සුවඳ. නාසයෙන් සුවඳ නැති තැන ගඳ එන තැන මොකද කරන්නේ? ගඳට ගැටෙනවා. එතකොට ආයතන ටික හරහා අපි තේරුම් ගන්න ඕන මේ ආයතන ටික හරහා නිතරම ඇතුළට මොකද කරන්නේ? ඇතුළට ආසාව ගන්නවා. ධර්ම ශ්‍රවණය කර කර අපි ටිකක් මේ ආසාව ගන්න එක අඩු කරගන්න බලනවා. ඒවට ඉතින් භාවනා තියෙනවා. අනිච්චානුස්සතිය භාවනාව. අනිත්‍යයි කියලා මෙනෙහි කරන එක, මරණානුස්සතියක් භාවනාව. නැති වෙනවා කියලා මෙනෙහි කරනකොට ඒවා මෙනෙහි කරනකොට අපිට මේ ඕනම දෙයක් එක්ක ජීවත් වෙන්න පහසුයි. අපි මේ භාවනා කමටහන් මෙනෙහි කරමින් හිතට තේරුම් අරගෙන ජීවත් වෙනකොට අපිට මේ ඕනම දෙයක් එක්ක ජීවත් වෙන්න පහසුයි. මොකද අපි ජීවත් වුණාට ජීවත් වෙන්නේ ඇලීමෙන් තොරව. අනේකයි ඉන්නේ අපේ හිතේ ඉන්නේ කොතනද? අපි ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ ඇලීමෙන් තොරව. එතකොට ආසාව උපදින එක වැඩිද අඩුද? ඇලීමෙන් තොරව ජීවත් වෙනකොට ආසාව උපදින එක අඩුයි. ඇලීමෙන් ජීවත් වෙනකොට ආසාව උපදිනවා වැඩි. ආසාව නිසා තමයි අපිව උපතෙන් උපතට අරගෙන යන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මතක් කළාන්නේ ඒක තේරුම් ගන්න තැනට යම් තැනක තමන්පත් වෙනවද? ආසාව නිසා තමයි අපි මේ උපතින් උපතට යන්නේ. අපි උපතට ආවට පස්සේ අපි උපත ගැන හොඳට කල්පනා කරන්න ඕන. මනුස්ස ජීවිතයේ උපතකට ආපු තැන තමයි අපිට උපත ගැන හොඳට කල්පනා කරන්න පුළුවන්. මොකද අපිට කල්පනා කරන්න හොඳට මුල ඥාන ශක්තිය තියෙනවා. තිරිසනෙක් කියලා ඉපදුනාට පස්සේ උපත ගැන කල්පනා කරන්න වටපිටාවක් එයාට නැහැ. එයාට කල්පනා කරන්න වටපිටාවක් නැහැ. මනුස්සයෙක් කියලා ඉපදුනාට පස්සේ එහෙම නෙවෙයි. අපිට උපත ගැන කල්පනා කරන්න පුළුවන්. එතකොට අපිට බලන්න පුළුවන් ඉපදුන නිසා Taman වැඩිපුර ලබන්නේ සතුටට බර අත්දැකීම්ද දුකට බර අත්දැකීම්ද? එතකොට තමන්ට ජාතික දුක්ඛ ඉපදුන නිසා තමන් වැඩිපුර ලබන්නේ සතුටට බර අත්දැකීම්ද දුකට බර අත්දැකීම්ද? එතකොට තමන්ට පේනවා තමන් වැඩිපුර මේ ජීවිතේ අත්දැකලා තියෙන දුකට බර අත්දැකීම්. ඒක බොරු කියලා කියන්න බෑද? සතුටට බර අත්දැකීම් වලට වඩා දුකට බර අත්දැකීම්. ඒ දුකත් අපිට දෙවිදිහකට ඇති වෙලා තියෙනවා. පිට කෙනෙකුගේ දෙයක් වෙනකොට ඇති වෙන දුක එක විදිහක්. තමන්ට දෙයක් වෙනකොට ඇති වෙන දුක තව විදිහක්. පිට කෙනෙකුට දෙයක් ඇති වෙනකොට ඇති වෙන දුක එක විදිහක්. Tamanට දෙයක් ඇති වෙනකොට එන දුක තව විදිහක්. අපේ ජීවිතයට අපේ රූපයට ඉස්සරහට යන්න අපේ රූපය වැටෙන්නේ දුක පැත්තට. ඒකනේ හයියහත්තිය තියෙන කාලේ පන්සලට ය아가න්න ඕන. අත් දෙකේ හයියහත්තිය තියෙන කාලේ දාන කටක් පූජා කරලා තියෙන්න ඕන. බණක් දහමක් අහන්න පුළුවන් කාලේ. ඒ කියන්නේ කන් දෙක ඇහෙන කාලේ බණක් දහමක් අහලා තියාගන්න ඕන. එතකොට කොතනින් හරි අපිට ඇහෙනවා මේ ජීවිතය ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. මේක වයසට යන එකක්. මේ ජීවිතය ගැන ඕනෑවට වඩා මහා මාන්නයක් හිතට ගන්න එපා. මේක ජරාවටපත් වෙන එකක්. මේ ජීවිතය ගැන ඕනෑවට වඩා උද්දාමයක් ගන්න එපා. මේක ලෙඩ වෙන එකක්. අන්න ජීවිතය ගැන වැටහෙන විදිය. දැක්කද ජීවිතය ගැන වැටහෙන විදිය? එයාට ජීවිතය ගැන වැටහෙන්නේ කොහොමද? ජීවිතය කියන්නේ වයසට යන එකක්. ජීවිතය කියන්නේ ලෙඩ වෙන එකක්. ජීවිතය කියන්නේ මිය දෙන එකක්. අපි දැනුමට ඕක අරන් තිබුණට ප්‍රඥාවට ඕක වැඩිලා නෑ තාම. අපි ඕක දැනුමට අරන් තියෙනවා. මොකද අපේ ඇස් දෙකට කොයිතරම් පෙනුම් තියෙනවද? මැරිච්ච මිනිස්සුන්ගේ මృతදේහයන් සොහනට අරගෙන යනවා. නේද? අපි අපේ ඇස් දෙකට ඕන තරම් දැකලානේ. ඒ අපේ නැස්සහැට අපි දැක්කට අපේ ඇතුලේ තියෙනවා විවර වෙන්න ඕන තව ඇහැක්. දොස්තර කෙනෙක් කෙනෙක් බෙහෙත් කරන්න පුළුවන්කම තියෙන්නේ මස්සහැට විතරයි. බුදුරජාණන් වහන්සේට විශේෂ නමක් තියෙනවා සත්හට වෙන භව දුකට වේදාන කියලා. බුදුහාමුදුරුවෝ තේදමහත්තේ සත්හට වෙන භව දුකට වේදාන කියලා බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරනවා. ඔය මස්සහැට ඇතුලෙන් තියෙනවා තව විවර කරගන්න ඕන ඇහැ. ඒකට කියන්නේ ප්‍රඥාස.
මස්සහැට ඇතුළෙන් කියනවා හැක් ඉවර කරගන්න ඕන. ඒකට කියන්නේ ප්‍රඥා ඇස. මේ භාවනා මානසිකාර ගන්නකොට ප්‍රඥා ඇස Tamanට වැඩෙනවා. ඕනම වෙලාවක පණ යන්න Taman ජීවිතය අත්හරිනවා. ඕනම දැනට අපි ජීවිතේම අත්හැරලා නැහැ. මෙතන ඉන්න ගොඩක් අයගේ බලාපොරොත්තුව තියෙන්නේ තව අවුරුදු 40ක් විතර හරි ඉන්නේ. අපි දන්නවා හොඳටම 80ක් 90ක් විතර තමයි ඉන්න පුළුවන් කියලා. ඒ වුණත් හොඳට හිතලා බැලුවොත් එහෙම දීර්ඝායුෂ ලබන ආසාව හිතට තියෙනවද නැද්ද? දීර්ඝායුෂ ලබන ආසාව හිතට තියෙනවා. ඒ දීර්ඝායුෂ ලබන ආසාව තියෙන හින්දා දීර්ඝායුෂ ලැබේවා කියලා කියනවට ආසයි. ඒත් අපි පොඩ්ඩක් හරි කල්පනා කරලා තියෙනවද? දීර්ඝායුෂ ලැබෙන්න තියෙන දතත් හැලිලා යනවා නේද? 98 තියෙන දත 100 වෙනකොට හිතනවද කටේ ඉතුරු වෙලා තියෙයි කියලා? 98 ඉතුරු වෙලා තියෙන දත 100 වෙනකොට හැලිලා යනවා. දීර්ඝායුෂ ලබන්න අපිට බැරි අමාරුකම් වැඩි වෙනවද අඩු වෙනවද? බැරි අමාරුකම් වැඩි වෙනවා. ඒ නිසා මේ ප්‍රඥායස දියුණු කරගන්න ඕන. මොකද එතකොට අපි ඕනම වෙලාවක ජීවිතය අතහැරලා තියෙනවා. එයා ගෙදරින් එළියට බහින්නේ මරණානුස්සතියේ. එයා ගෙදරින් එළියට බහින්නේ බණ පොතේ කොච්චර තියෙනවද එහෙම අවස්ථා. මරණානුස්සතියෙන් ගෙදරින් එළියට බහින්න පුරුදු වෙලා. අපි දැනට පුරුදු වෙලා තියෙන්නේ බුද්ධානුස්සතියෙන් එළියට බහින්න. නේද? අපි පුරුදු වෙලා තියෙන බුද්ධානුස්සතියෙන් එළියට බහින්න. මම හිතනවා මෙතන ඉන්න බණ අහන නැත්තන්ට පුරුද්දක් තියෙනවා ඇති එළියට බහිනකොට නිකන් හිතට කියවෙන වචන පේලි දෙකක් තියෙනවා. තියෙනවද? හිතට කියවෙන වචන පේලි දෙකක් තියෙනවා. අලුතෙන් වැඩක් පටන් ගන්නකොට උනත්, ගමනක් යන්න ගෙදරින් එළියට බහිනකොට උනත්, දරුවක්ගේ ඔළුවට අත තියලා ආශිර්වාද කරනකොට උනත් අපේ හිතට කියවෙන වචන පේලි දෙකක් තියෙනවා. බුදු සරණයි. ඒ මොන අනුස්සතියද? ඒ බුද්ධානුස්සතියද? ඒ මොන අනුස්සතියද? ඒ බුද්ධානුස්සතිය. සමහර කෙනෙක්ට තියෙනවා තෙරුවන් සරණයි. එතන වැඩෙන්නේ මොන අනුස්සතියද? බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන අනුස්සති තුනම තෙරුවන් කියන වචනේ ගන්නකොට උපදිනවා. ඒක පුරුදු වෙලා තියෙනක හොඳයි. Tamanට වෙන ක්‍රමයක් නැත්නම් ඒ කියන්නේ ඇඟ එක තැනක තියාගෙන බණ අහන්න, ඇඟ එක තැනක තියාගෙන කුසලයක් උපදවන්න Tamanට බැරි නම් අර වගේ අවස්ථාවන් වලින් හරි කමන්නේ ප්‍රයෝජන ගන්න ඕන. සමහර කෙනෙක්ට පුරුදු වෙලා තියෙනවා ඔය බුද්ධානුස්සතියෙන් එළියට බහින්න පුරුදු වෙලා ඉන්න අය වගේම ඔය ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ඇතුළත් කරලා තෙරුවන් සරණ සමහර කොටසකට විතරක් කියවෙන වචනයක් විදිහට පැත්ත කරලා තියෙන හින්දා. නමුත් සමහර කෙනෙක් හිතින් කියනවා තෙරුවන් සරණයි කියලා. එතන තියෙන තෙරුවන් මානසිකාරයේ සමහර කෙනෙක් ඉන්නවා ඔය දෙකම හිතලා එළියට බහිනකොට හිතනවා මේ ගියාට ජීවිතේ කොයි වෙලේද දන්නේ නැහැ. මේ ගමන ගිහිල්ලා එනවා කියලා ගෙදරින් එළියට බහැලා ඉන්න පිටත් ගිහිල්ලා ඉන්න හිතින් හිතාගෙන පිටත් වුණාට හිතට පුළුවන්ද ජීවිතේට වග කියන්න? හිතට පුළුවන්ද ජීවිතේට වග කියන්න? බෑ. හිත මගේ කරගත්තට ඇඟ හිතට බෑ ඇඟට වග කියන්න. වග කියන්න බෑ. එහෙනම් හෙට හවසට වෙන්න තියෙන එක කියන්න පුළුවන් වෙනවා. හිතට පුළුවන් නම් ඇඟට වග කියන්න. මතක තියාගන්න මේ දෙක එකක් නෙවෙයි, මේ දෙක දෙකක්. මේ දෙක දෙකක් හිත වැඩ කරන වේගය වැඩි හින්දා අපිට හිත පේන්නේ නැහැ. නමුත් හිතුවේ නැතොත් අත උස්සන්න බෑ. හිතුවේ නැතොත් වචනයක් එළියට කියන්න බෑ. හිතුවේ නැතොත් කකුල තියලා ඇවිදින්න බෑ. හිතුවේ නැතොත් නැගිටින්න බෑ. හිතුවේ නැතොත් වාඩි වෙන්න බෑ. මතක තියාගන්න ඇඟ නෙවෙයි ඉස්සර වෙන්නේ. ඇඟ නෙවෙයි ඉස්සර වෙන්නේ. ඇඟට හැම වෙලාවෙදිම ඒ දේ කරන්න කියලා අනුබලය පමුණවන්නේ කොහෙන්ද? හිතෙන්. ඒක නරුණට පස්සේ අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඇඟ නම් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නිදියලකට ගිහලා අත උස්සන්න කියන්නේ. නේද? අනුබලය වෙන්නේ ඇත්තටම හිත නෙවෙයි. ඇත්තටම මේ ඇඟ නම් මෙතන මේ වැඩ. එතන එකයි කියන්නේ මෙතන දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. එකක වේගය අඳුන ගන්න අමාරුයි. ඒ තරම් වේගවත් ක්‍රියාවලියක් එකක්. ඒ මොකද්ද? ඒ සිත. අනෙක ටිකක් අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟ ටික මොකද වෙන්නේ? තරුණ වෙනවා. නැහැ තරුණ වෙනවා කියන එක නිකන් සම්මතයට තියෙන වචනයක්. එහෙම එකක් නෑ. තරුණ වෙනවා කියලා එකක් තියෙනවද? තරුණ වෙනවා කියන එකක් නෑ. ඒක නිකන් සම්මතයට තියෙන වචනයක්. තරුණ වෙනවා කියලා එකක් නෑ. ඇඟ ඇති වුණ තැන පටන්ම දෙන්නේ ධාතු එකතුව ටික මොකද වෙන්නේ? වයසට යනවා.
ඒක අපිට බලා ගන්න පුළුවන්. නමුත් හිත අපිට බලා ගන්න බෑ. ඒ නිසා අපි මේ භාවනා අරමුණු වලට පුරුදු වෙලා තියෙන එක ගොඩාක් හොඳයි. මරණානුස්සතිය තාම උසස් භාවනාවක්. දුවට ජීවිතය අතහැරලා දාන්න. මම දවසකට කොටු කරන්න හිත කොහොම හරි. අද දවසම විතරක් හිතනවා හෙට ටික ඔළුව තියෙනවා. තේරුණාද? බලන්න කල්පනා කරගන්න ඕන විදිය. අද දවස මම ඉන්නවා හෙට ටික ගැන මගේ ඔළුවේ තියෙනවා. හැබැයි මම හොඳට දෙයක් දන්නවා. හෙට ටික මට කරන්න පුළුවන් වෙන්නේ උදේ හැරෙමුත් විතරයි. උදේ හැරෙමුත් විතරයි. මාරය බැහැ ගන්න අවස්ථාවන් අතරත එක අවස්ථාවක් තමයි නිදාගෙන ඉන්න අවස්ථාව. මාරය බැහැ ගන්න අවස්ථාවක් දැකලා තියෙනව නේද? සමහර තැනක පොල් ගහට ගිහිල්ලා බහින්න හම්බුනේ නේ. පොල් ගහට නැගපු අවස්ථාවේදී මාරය පැනලා බැහැගත්තා. සමහර වෙලාවට නාලා ගොඩට එන්න ළඟට බැහැපු අවස්ථාව. ගොඩට එන්න හම්බුනේ නේ ගඟට බැස්ස විතරයි. මාරය පැනලා බැහැගත්තා. ජීවිතය කියලා කියන්නේ ඕනම අවස්ථාවකදී මාරයට ඇරිලා තියෙන එක. තේරුණාද කියන්නේ? හොඳට ගන්න ඕන මරණානුස්සතිය හිතලා ජීවිතය කියලා කියන්නේ ඕනම වෙලාවකදී මාරයට ඇරිලා තියෙන එකක් මිසක හිතට අවනත එකක් නෙවෙයි. එහෙනම් මේ ඇඟ ඇත්තටම හිතට අයිති නෑ. පිනේ උපකාරයෙන් ලැබුවා. නමුත් හිතට අයිති නෑ. මගේ ඇඟ කියලා නිතර කිව්වට හොඳට ඔළුවට ගන්න පිනේ උපකාරයට ඇඟ ලැබුණා. මොන ඇඟක්ද ලැබුණේ? මනුස්ස ඇඟ. පිනේ උපකාරයෙන් තමයි මනුස්ස ඇඟත් Tamanට දායාද කළේ. පවේ උපකාරය වුණා නම් මනුස්ස ඇඟක් ලබන්න පුළුවන්ද? පවේ උපකාරය ආවනම් මනුස්ස ඇඟක් ලබන්න බෑ. පිනේ උපකාරය නිසා තමයි Taman මනුස්ස ඇඟක් ලැබුවේ. නමුත් පිනේ උපකාරයට ලබපු මනුස්ස ඇඟ හිතට අයිති නෑ. තේරුණාද කියන්නේ? පිනේ උපකාරයට ලැබුණ මනුස්ස ඇඟ හිතට අයිති නෑ. නමුත් එහෙම කියලා දොස්තර මහත්තයා ළඟට ගියාට පස්සේ මගේ ඇහි අමාරුව කියලා ඇහැ පෙන්වන්න නැතුව ඉන්න එපා. තේරුණාද? දැන් මේ හිත නියම පෙන්වන්නේ ඇහැ පෙන්වන්න තමයි. දැන් මේ මගේ ඇහි අමාරුව තියෙන්නේ කියලා. දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා ගොළුවා වගේ ඉන්න එපා. එතෙන්දි සම්මතයට මගේ ඇහැ කියලා පෙන්වන්න ඕනේ. නමුත් අපි දන්නවා ඇතුළේ තියෙන ඇඟේ එක කොටසක්වත් මට අයිති නෑ. මේක කවදා හරි දවසක අයිති පස්සට. තේරෙනවද? මේ ඇඟ කවදා හරි දවසක අයිති. මේ ඇඟ කවදා හරි දවසක අයිති පසට අයිති වෙනකන් තමයි ඔක්කොම ටික මට කරන්න ඉඩ කඩ ලැබෙන්නේ. ඒ නිසා හොඳට මරණානුස්සතියෙන් ජීවිතය දිහා බලන්න. දවස් 7 යහලා දාන්න. අද දවස් අවසන් වෙනකන් නම් කමක් නැහැ. එච්චරට කෙටි කර එන්න අවුරුදු 50කට 80කට 120කට බක්කුල හාමුදුරන්ට වගේ 160කට ආයුෂ ගන්න එපා. කරදරයක් විතරයි. එහාට යන්න ආච්චි අම්මලා වෙලා ඉන්න අයගේ ජීවිත දිහා බලන්න. මේ ඇඟ කොච්චර කරදර කරනවද? ආච්චි අම්මට මුණුපුරා නැතුව බැරි වෙනවා. ආච්චි අම්මට මිනිපිරිය නැතුව බැරි වෙනවා. කවුරු හරි කෙනෙක් ළඟ නැතිව බැරි වෙනවා. බලන්න ආච්චි අම්මගේ ඇඟට කරලා තියෙන දේ වෙලා තියෙන දෙයක් කවදා හරි දවසක මගේ ඇඟටත් ඒ ටික වෙනවා. ආච්චි අම්මගේ ඇඟට වෙලා තියෙන දේ කවදා හරි දවසක මගේ ඇඟටත් වෙනවා. ආච්චි අම්මා hina වෙනකොට ඇදේට බලන්න එපා. සිහියෙන් බලන්න. දතකට අඩු වෙලා තියෙන හැටි පේනවා නේද? වළක්වන්න බෑ. ධර්මතාවය නැතිවීමයි. ධර්මතාවය නැතිවීමයි. හැමදේටමයි ධර්මතාවය නැතිවීමයි. හැමදේටමයි ධර්මතාවය මගේ කොටගත් ඇඟටත් අයිති. එහි එය නැතිවීමට යටත්ය කියලා හොඳට මරණානුස්සතියෙන් ජීවිතය ගැන දකින්න. එතකොට හරි කල්පනාවෙන් ජීවත් වෙනවා. හරි පහසුයි. හරි පහසුයි. මතක වස්ත්‍ර පූජා 3 මාස දාන ඒව ඉච්චර හිතන්නේ. ඉන්නකම් මම මගේ අත් දෙකෙන් අයිය තියනකම් මම ධනට පිටට සම්බන්ධ හැමදේම කරන ගමන් තව ජීවිතේම දැක ගන්න ධර්ම ශ්‍රවණය කරනවා. ජීවිතේ දැක ගන්න හොඳට දම්පින් කරන ගමන් පුළුවන් තැනදී ලෝභය අතෑරෙන තැනදී හිතෙන් ලෝභකම පහ වෙන තැනදී දෙන්න හිතෙන තැන මම මෙතනදී මෙන්න මේ දේ දෙනවා කියලා Tamanට හිතෙනවද යම් තැනකදී අරලුගඩියකින් හරි තැනක දායක වෙන්න දෙන්න ඒ දෙන්න කරන්න පුළුවන් තැන දම්පින් කරන ගමන් හොඳට ජීවිතේ දිහා බලනවා Taman. මොකෙන්ද බලන්නේ? ධර්මයට අනුව බලනවා ජීවිතේ දිහා. මේක ටික දවසයි කියලා හිතනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දවසක් උන්වහන්සේට කුලුප ගම්ම කෙනෙක්ගේ ගෙදරට පින්ඩ පාතේ වැඩි.
ඒ අම්මා හරි හිතවත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දාන පූජා කරන්න ලැබුණ හැම දවසකම මේ අම්මා උන්වහන්සේට දාන පූජා කළේ හරිම ශ්‍රද්ධාවෙන්. හාමුදුරුවෝ නමක් ඇස් දෙකට දැක ගන්න ලැබෙනවා කියන එක මහා කාන්තියක්. හාමුදුරුවෝ නමකගේ දර්ශනයේ අවසාන හැට වැටිලා මැරෙන්න තියෙනවා නම් කොයිතරම් දෙයක්ද කියලා කල්පනාවෙන් හිටපු අය අතරත ධම්මික උපාසකතුමාව අපිට මතක් වෙනවා නේද? අවසාන කල්පනාවට හාමුදුරු නමක් වැටුණා. මරණ නැරෙන්නේ ඔන්න මෙන්න හුස්ම ටික යන්නේ ඔන්න මෙන්න. භික්ෂු මහා සංඝරත්නයේ කාන්තිමත් දර්ශනයක් ඇහැට කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා නම් ඒක තවත් අර්ථවත් වෙනවා. තවත් අර්ථවත් වෙනවා. මහා මංගල සූත්‍රයේ තියෙන්නේ සමනානංච දස්සනං. සමනානංච දස්සනං මහා සංඝරත්නයේ ශ්‍රද්ධාවන්ත සිතින් ඇස්සැරලා බලන්න ලැබෙනවද? ඒක මහා පුදුම භාග්‍යයක්. හිතට සංඝානුස්සතිය උපදවන ජීවමාන සාක්ෂි. සංඝානුස්සතිය උපදානුස්සතිය උපදවා ගන්න ජීවමාන සාක්ෂිය අපිට දැනෙන්නේ. ධම්මානුස්සතිය උපදවා ගන්නත් තාම Tamanට මදි සෝවාන් මාර්ග ඵලයටවත් එන්න ඕන. ඒක ජීවමාන බව දකින්න. ධර්මයේ තුල ජීවමාන බව දකින්න සෝවාන් මාර්ග ඵලයටවත් Taman එන්න ඕන. බෝධි පූජාව තිය ප්‍රාර්ථනා කරන්න පණ යන්න කලින් මට සෝවාන් මාර්ග ඵලයටවත් ජීවිතාවබෝධය ලැබේවා. ඒකම අවබෝධ කරවන්නේ හිතයි කයයි දෙක ගැනම තමයි අවබෝධ කරවන්නේ. ওই දෙකට තියෙනවා බණ පොතේ ලස්සන වචන මොකද දන්නවද? නාම රූප. සිත කය දෙක ගැනම තමයි නැවත අවබෝධ කරවන්නේ. සෝවාන් මාර්ග ඵලයට එනකොට සිත කය අවබෝධ වෙන ස්වභාවය තරමට වඩා සකදාගාමී මාර්ග ඵලයේදී නාම රූප ගැන අවබෝධ වෙන ප්‍රමාණය වෙනස්. ඒ නිසා හොඳට කල්පනාව තියාගන්න මට එක මාර්ග ඵලයක් හරි පිළිටුවා ගන්න ලැබෙන්න ඕන. පණ යන කලින් කියලා. ඒවා සියලු පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨයි. මම අහුවත් පින්වතුන්ගේ මහා පින්කමකට වඩා මාර්ගඵල හතරෙන් පළවෙනි මාර්ගඵලයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියලා උත්තර දෙන්න පුළුවන් නේද? හැමෝටම තේරෙන විදිහට මහා පින්කමක් කරගන්නවට වඩා සෝවාන් මාර්ගඵලයට හරිපත් වෙන්න ලැබුණත් ඒකේ ලාභය ලෞකික වශයෙන් කොහොමද ගන්නවද ලැබෙන්නේ? සතර අපායට මොන හේතුවක් නිසාවත් වැටෙන්නේ නැහැ. අන්න ලාභය. සතර අපායට සෝවාන් මාර්ගඵල ලාභයේ සතර අපායට මොන හේතුවක් නිසාවත් වැටෙන්නේ නැහැ. කටින පින්කමකින්වත් ගන්න බෑ ඒ බලය. කටින පින්කමෙන් පුළුවන්කම ලැබෙන්නේ කටින පින්කමේ පුණ්‍ය ශක්තිය ඉවර වෙනකන් විතරයි සතර අපායට වැටෙන්න තියෙන දොරටු වහලා දාන්න පුළුවන්. අපේ වැඩි ඉවකඩ ජීවිතය ගැන හිතනකොට හිතන්න ඕන මේ ජීවිතේ වැඩි ඉවකඩ තියෙන්නේ සුගතියට නෙවෙයි දුගතියට. සුගතිය උපදින්නේ නැහැ. මිනිස්සු වෙලා ගොඩක් උපදින්නේ නැහැ. මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ ගණන් කළ හැකි ප්‍රමාණයක්. සංගණනය කරලා තියෙනවනේ ලෝක ජනගහනය කොච්චරද කියලා. මිනිස්සු අතරට එන්නේ සීමිත ප්‍රමාණයක්. දෙවියන් අතරට යන්නේ ඊටත් වඩා සීමිත ප්‍රමාණයක්. යන්නේ නැහැ එහෙම. හරි අඩුයි. දෙවියන් අතරට මිනිසුන් අතරට ලේසියකට උත්පත්තිය ලබන්න බෑ. වැඩිපුර යන්නේ කොහෙටද? වැඩිපුර යන්නේ සතර පායට. මේ මාර්ගඵලයේ තියෙන වාසනාවන්ත බව මොකද්ද? කාගේවත් පිළිසරණක් Tamante ඊට පස්සේ ඕන නැහැ. ආයි පින් කරන්න ඕන කියන මානසිකත්වයක් ගන්න අවශ්‍යත් නැහැ. එයා ඒ ගැනත් හොඳට දැකගෙන මේ මාර්ගඵලෙන් අපාය හතරට වැටෙන දොරටු එහෙනව විතරක් නෙවෙයි භව හතකට ජීවිතේ කෙටි වෙනවා. භව හතකට ජීවිතය කෙටි වෙනවා. ඒ භව හත තුළ අනිවාර්යයෙන්ම අන්න එතනත් විශේෂයක්. සෝවාන් මාර්ගඵලයටපත් වුණ කෙනෙක් කල්යාණ මිත්‍රයේ මාර්ගෙන් ධර්මය අහලා නාම රූප අවබෝධ කරගත්තේ නැතොත් තමන් සෝත්සාහයෙන් හරි ඊතරි මාර්ගඵල සම්පූර්ණ කරගන්නවා. මහා පුදුම ආරක්ෂාව ඇති තැනක් තමයි මේ සෝවාන් මාර්ගඵලය. ඒ නිසා දම්පින් කර ධර්ම ශ්‍රවණය කර එතනට එන්න ප්‍රාර්ථනා කරන්න ඕන. අරාම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දානි පූජා කර ප්‍රාර්ථනා කළේ මොකද්ද? මටත් ඔබ වහන්සේ ලැබපු සැනසීම ගන්න මේ පින්කම හේතු වේවා කියලා. අරාමකට දාන පූජා කළා මොකද්ද යම් ප්‍රාර්ථනා කරේ? ඔබ වහන්සේ ලැබලා තියෙනම නම් යම් මානසික සැනසෙල්ල ඔබ වහන්සේ උදා කරගෙන තියෙන ඒ මානසික සැනසෙල්ල අංශ මාත්‍රයක් හරි මටත් ස්පර්ශ කරන්න ලැබේවා කියලා අරාම ප්‍රාර්ථනා කරලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ගේ හරියටම දෙන්න තිබුණ විලඳ දීපෙන විතරයි. වෙන
කිසිම දෙයක් ගේ හරිය දානට දෙන්න තිබුණේ නැහැ. විලඳ නීපැණි විතරයි ගේ හරියම දෙන්න දෙයකට තිබුණේ. අර විලඳ නීපැණි පාත්‍රයට විලඳ නීපැණි එකට කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ ඈතට බුද්ධ අර පාත්‍රයත් අරගෙන උන්වහන්සේ ඈතට පින්ඩපාතේ වළඳන තැනක් හොයාගෙන වඩිනවා. මේ අම්මා රහාමුදුරුව වඩින දිහා දෙකකට එකතු කරගෙන බලාගෙන හිටියා. මහා සතුටක් හිතට ඇති වුණා. කාන්තිමත් දර්ශනයක් පැවිදිරුව. ඇත්තද වරද? පැවිදිරුව කාන්තිමත් දර්ශනයක් බෝසතාණන් වහන්සේගේ හිතේ ගින්න නිවුනි මොනරුව දැකපු දවසේද? බෝසතාණන් වහන්සේගේ හිතේ ගින්න අවුලුනානේ. අවුරුදු 29 මහා බිනිෂ්ක්‍රමණය කරන්න කලින් සතර පෙර නිමිති දැක්කා. ඒ සතර පෙර නිමිති වලින් පළවෙනි රුව මොකද්ද? මහලු රුව. දෙවෙනි රුව මොකද්ද? ලෙඩ වුණ කෙනෙකුගේ රුව. තුන්වෙනි රුව මොකද්ද? මරුණ රුව. ඒ තුنين මොකද උනේ? මහා වේදනාවක් හිතට එකතු කළා. ශාන්තියක් එකතු කරේ මොන රුවද? පැවිදිරුව. ශාන්තියක් එකතු කරේ පැවිදිරුව. අර අම්මා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්ඩපාතේ අරගෙන ඈතට වඩින දිහා ඇසිපිය නොගහා බලාගෙන හිටිය. කොච්චර දෙයක්ද අද උදේ මහා මුරුණමක් මගේ ඇස් දෙකට දැක ගන්න ලැබුණා විතරක් නෙවෙයි ගේ හරියටම මට කියලා බඩගින්නට ඉතුරු වෙලා තිබුණ විලඳ මී පැන ටික මම මගේ බඩගින්න කන නොසලකා හාමුදුරුවන්ගේ කුසගින්නට පූජා කරා කියලා හිතුවා. මගේ බඩගින්න ගැන මම කකන් නැතුව හාමුදුරුවන්ගේ බඩගින්නට මම ගේ හරියටම තිබුණ විලඳ මී පැන ටික පූජා කරා කියලා ඒ අම්මා හරිම සතුටක් ඇති කරගත්ත. බලන්න දීලා සතුටු වෙන එක හරි අමාරුයි අපි කිව්වට. දුන්නට පස්සේ ගොඩාක් දීපු දේ ගැන ආයේ පස්සෙන් ගිහිල්ලා විමසන්නම බලනවා. බලනකොට විමස ගන්නකොට මොකද වෙන්නේ? අරගේ ආනිසංස ශක්තිය හීන වෙලා යනවා. දුන්නට දැනීම මාතෑරලා දැම්ම හරියට මොනව කරා වගේ දන්නවද? කපුරු පිච්චුවා වගේ. මොකද තමන් ආනිසංස දැනන්නේ දෙන්නේ. දෙන තැනක තමන් දෙන්නේ ආනිසංස දැනගෙන දෙන තැන දීපු තැන එහෙම මේකත් කරලා දැන් මහාමාරි තමන්ට දෙන්න ලැබෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරට අයත් දෙයක් නේ. ඉතින් මොනවා හරි ඊට එහා දෙයක් දෙන්න ලැබෙනවද පින්වතුන්ට? නෑ. ඊට එහා දෙයක් ඉතින් මේ සිව්පසයට සම්බන්ධව පූජා කරන්න ලැබෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරට සම්බන්ධ දෙයක් තමයි. දැලිපිහිය ගත්තත්, ගිනි පෙට්ටිය ගත්තත්, සිවුර ගත්තත්, පාත්‍රය ගත්තත්, ඔය මොන දේ ගත්තත් ඔය හැම දෙයක්ම මූලික ධර්ම හතරකට යටත්වයි සකස් වෙලා තියෙන්නේ. ඒ මූලික ධර්ම හතර නම් පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය ඉතින් කවදා හරි දවසක පොළොවටම තමයි. ඒ නිසා දුන්න තැනින් අත්හැරලා දාන්න ඕන. අරම්මා හරි සතුටින් අර හාමුදුරුවෝ පින්ඩපාතේ අරන් වඩින දිහා බලන් හිටියා. ගෙට එන්න කියලා අනෙක් පැත්ත හැරෙනකොටම ගෙට එන්න කියලා හිතින් හිතාගෙන අනෙක් පැත්ත හැරෙනකොටම එතනම මේ පංචස්කන්ධය ඇදගෙන වැටුණා. වේදනා සංඥා සංකාර විඥාන කරණේ නතර වුණා. අන්න මරුණ කියන එකට අද ඉඳලා අලුත් එකක්. මරුණ කියන එකට අද ඉඳලා අලුත් එකක්. වේදනා සංඥා සංකාර විඥාන කරණය නතර වුණා. අන්න දැක්කද? මරුණ කියන එකට අලුත් එකක් දැක්කද? වේදනා සංඥා සංකාර විඥාන කරණය හරි බර තැනක් එතන හරි බර තැනක්. සෝදිසි කර බැලුවොත් හරි වටින තැනක්. මරුණ කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කරණය නතර වුණා. ඒ කියන්නේ අම්මා මරුණට මහා පිනකට අත ගහපු තැනක් තියා. ඇගේ හිතේ අවසාන කාලේ අර කරගත්ත පින්කම ගැන චිත්‍රය නැවත ඇඳුන අවස්ථාව. ඒ අවස්ථාව ඒ මරණයටපත් වුණ අවස්ථාව. මරණයටපත් වෙනවත් එක මේ කියන්නේ මේ අතෑරලා පිටිල්ල ගහනවා. එච්චරට වේගවත් ඉපදෙනවා. ආයි මේ අහමුල වල කරකි ඉන්නේ. අපි නම් හිතනවා ගේ වටේ 3 දවසක් ඉන්නවා 7 දවසක් ඉන්නවා. එහෙම නැහැ. හරියට අකුණු විදිල්ලක් ඊටත් වඩා වේගවත්. හිතේ ගමන ඒ තරම් ඉක්මනට ගිහිල්ලා අලුත් තැන පිහිටනවා. මොකකට අදාළවද? පහළ වූ චේතනාවට අදාළව. ජීවත් වෙන්න ලැබිච්ච කාල සීමාව තුල දුරු කරගත්ත චේතනාවලියක් තියෙනවා.
තේරෙනවද කියන්නේ? ජීවත් වෙන්න ලැබිච්ච කාල සීමාව අවුරුදු 80ක්, අවුරුදු 90ක්, අවුරුදු 100ක්, අවුරුදු 30ක්, අවුරුදු 40ක් වෙන්න පුළුවන්. ඒ ජීවත් වෙන්න ලැබිච්ච කාල සීමාව තුළ අපි ගොනු කරගත්ත චේතනාවලියක් තියෙනවා. අපි නිතර ටිකමතුන් අනුශාසනා කරන්නේ ඒ චේතනාවලිය නිතරම පිනට බරව උපද්දවන්න. පිනට බරව ඒ චේතනාවලිය නිතරම උපද්දවන්න සබ්බපාපස්සකරණම් පේලිය මතක තියාගන්න. කරන්න ඕන දේ තේරෙනවද මූලිකව? පිනට බරව නිතර චේතනාවලිය උපද්දවන්න සබ්බපාපස්සකරණම් පේලිය මතක තියාගන්න. ඒ කියන්නේ පවට හදවන්න එපා. පවට හදවන්න එපා. මේ අම්මගේ චේතනාවලිය සකස් වෙලා තිබුණේ පිනට අදාළව. පිනට අදාළව චේතනාවලිය සකස් වෙලා තිබුණ නිසා අසුර ගහනවටත් වඩා වේගෙන් අතන ඇඟ අත්හැරෙනවා, අලුත් ඇඟක් ලබනවා. ඒ ඇඟ දෙවියන්ට සම්බන්ධ ශරීරයක් ලැබුවා. කලින් ලැබලා තිබුණේ මිනිස්සුන්ට සම්බන්ධ ශරීරයක්, මනුෂ්‍ය ශරීරයක්. දැන් ලැබුවේ දෙවියන්ට සම්බන්ධ ශරීරයක්. දැන් ඇගේ නම පින්කම්මේ නමින්ම උපත ලැබුවා. මොකද්ද පින්කම්? විලඳනී පැණි පූජාවනේ පින්කම්. පාලියෙන් තියෙන ලාජි. විලඳනී පැණි වලනේ පාලියෙන් තියෙන ලාජි. ඒ නිසා ලාජිදායි විලඳනී පැණි දුන්න නිසා ඇය උපදින්නේ මොන නමින්ද? ලාජිදායි කියන නමින් දේවත්වයටපත් වුණා. බැලුවා Tamanට මේ දේවත්වය ලබන්න උපකාර වුණ පින්කම බලනකොට දැක්කා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දාන පූජා කළ පින්කම. ඇයට හරි සතුටක් ඇති වුණා. මේ බුද්ධ ශාසනයට අත ගහලා ජීවත් වෙන්න ලැබෙන එක කොච්චර දෙයක්ද? මේ පන්සල සම්බන්ධ කරගෙන, බෝධිය සම්බන්ධ කරගෙන, චෛත්‍ය සම්බන්ධ කරගෙන, බණශාලාව සම්බන්ධ කරගෙන, මහා සංඝරත්නය සම්බන්ධ කරගෙන මේ බුද්ධ ශාසනයට සම්බන්ධ වෙලා ජීවත් වෙන්න ලැබෙන එක මොන තරම් දෙයක්ද? මේ ශාසනයට සම්බන්ධ මොන දේ වුණත් කල්පනාවට ආවොත් ඒ කල්පනාව Tamanට යහපත් උපතකටම උපකාර වෙනවා. ධම්මික උපාසකතුමා ඒ නිසා අන්තිම වෙලාවේ හාමුදුරුවන් වහන්සේලාව කියලා වඩම්ම ගත්තේ. ඇහුවේ සතිපට්ඨාන සූත්‍රය. ඔන්න ලස්සන සූත්‍රයක්. කරණීය මෙත්ත සූත්‍රයට අමතරව අහන්න පුරුදු වෙනවා. ලස්සන සූත්‍රයක්. කරණීය මෙත්ත සූත්‍රයට අමතරව අහන්න පුරුදු වෙනවා නම් හැමදාම ඉරිදා හවස 6 ඉඳන් 7:07යි කාල විතර වෙනකන් වගේ නිවාඩු දවස නිස්කලංකව සතිපට්ඨාන සූත්‍රය ටිකක් දාලා තියන්න. නිතර හිතට තරවටු කරලා කියලා තියන්න. මලාට පස්සේ නෙවෙයි ඔය සූත්‍රේ වචනයක් දෙකක් ඔළුවට අරන් තියෙන්න ඕනේ. මලාට පස්සේ මිනිහ ළඟ කොයිතරම් වෙලාවක් සතිපට්ඨාන සූත්‍රය දැම්මත් සමහර වෙලාවට කන් දෙක නැසී මරණ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරුණ වයසේ මරණ කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ කන් දෙක අබලන් වෙලා නැහැ මැරෙනකොට. හොඳට ඇහෙන කන් දෙකක් තිබුණා. එහෙම කන් දෙකක් පිටුවාගෙන තිබුණ කෙනෙක් වුණත් මරුණට පස්සේ කන් දෙකෙන් වැඩක් නැහැ. එතනට කොච්චර සතිපට්ඨාන දැම්මත් වැඩක් නැහැ. ආන්නේ නිසා මේ පණ ඇති වටපිටාව තුළ ඉරිදා දවසේ 6 ඉඳන් 7:07යි කාල විතර වෙනකන් බණාහන පින්වතුන් අද හැමෝම ප්‍රතිපත්ති පූජාවට අයිති වෙන පින්කමක් වෙනවා සතිපට්ඨානය ඇසීම. ඒකට සම්බන්ධ වචනයක් දෙකක් කනට ගිහිල්ලා තියෙන එක කොච්චර දෙයක්ද? කායානුපස්සනාව කියන වචනේ කනට යයි, වේදනානුපස්සනාව කියන වචන කනට යයි, චිත්තානුපස්සනාව කියන වචන කනට යයි, ධම්මානුපස්සනාව කියන වචන කනට යයි. ඒ වචන හතරට අදාළ කරුණු බණ අහනකොට තව Tamanට තේරෙයි. යම් දවසක් Tamanගේ අත් දෙකයි කකුල් දෙකයි හතර පණ නැති වෙලා ඇඳේ එක තැන් වුණොත් එහෙම දුක් වෙන්න ඕන නෑ. Taman සතිපට්ඨාන සූත්‍රය අහන්න පුරුදු වෙලා තියෙනවා. දැන් Tamanට වැඩක් තියෙනවා කරන්න. ඇඳෙන් බහින්න බැරි වුණොත් දැන් Tamanට වැඩක් තියෙනවා කරන්න. මොකද්ද වැඩේ? සතිපට්ඨාන සූත්‍රය දාලා Tamanට පුළුවන් වෙලාවට අහන්න පුරුදු කරගන්න පුළුවන්. ධම්මික උපාසකතුමා යන්න කලින් කිව්වා යන තැන. ධම්මික උපාසකතුමා යන්න කලින් කිව්වා යන තැන කියලා ධම්මික උපාසකතුමා මරණයටපත් උනේ. මේ බුද්ධ ශාසනයේ ආනුභාවය පුළුවන් තරම් හදවතට එකතු කරගන්න ඕන පින්වතුනි. ඉරිදා දරුවව දහම් පාසලට එන තැන ඉඳලා බුද්ධ ශාසනයේ ආනුභාවය අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට අපි එකතු කරගෙන තියෙන්න ඕන. ඒ ආනුභාවය තරම් දෙයක් අපිට මේ ජීවිතේ වෙන්නේ නැහැ. රත්නත්‍රයමයි ශ්‍රේෂ්ඨ කියලා හොඳට ශ්‍රද්ධා සම්පන්න හිත ඇති කරන් තියෙන්න ඕන. මේ දේවතාවිය දැක්ක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. දැන් මේ දේවත්වයටපත් වෙලා දැන් කලින් වගේ අයට ආහාර දානය කරන්න බෑ. මනුෂ්‍ය ජීවිතේ ඉන්නකොට විතරයි අයට ඒ හැකියාව ඒ වාසනාව ලැබුණේ. ආහාර දානය කරන්න මනුෂ්‍ය ජීවිතේදී විතරයි Tamanට අවස්ථාව ලැබෙන්නේ.
බොන වතුර ටික දන් දෙන එක මනුස්ස ජීවිතයේ විතරයි Tamanට කරන්න ලැබෙන්නේ. ඒ නිසා ඔය දෙක කරන්න කෑමයි වතුරයි නැතුව මතක තියාගෙන ජීවත් වෙන්න බෑ. කෑමයි වතුරයි දෙක නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ආහාර ටික දෙන එක වතුර ටික දෙන එකවත් අඩුම තරමේ අපේ අත් දෙකෙන් දවස් අවසන් වෙන කලින් කෙරෙලා තියෙන්න ඕන. දැන් මේ දේවතාවියට ආහාර දාන කරන්න බෑ. ඇයි? හිතනකොට එයාගේ බඩගින්නට කෑම ටික පහළ වෙනවා. කෑම ටික පහළ වුණාට එයාට පහළ වෙන කෑම ටික තව කෙනෙක් එක්ක බෙදා ගන්න බෑ. තිරිසන් සතා සිව්පාව වෙලා ඉපදුනොත් කොහොමද බෙදා ගන්න බෑ. ඇයි? ඒගොල්ලන්ට බෙදා ගන්න හිත කොහොමද දෙන්නේ? කන්න ටික දැම්මට පස්සේ ඒගොල්ලන්ට එන්නේ පොරක් කාලා හරි කමන්නේ තමන්ගේ කොටස කාලා අනුන්ගේ කොටසට පැනලා කන්න තමයි තිරිසන් ලෝකෙ තිරිසන් සතා සිව්පාවට ඇති වෙන හැඟීම. ආහාර දාණය දෙන්න තියෙන එකම තැන කොතනද? මනුස්ස ජීවිතය. පිඟාන හොදලා ඉඳන් වතුර ටික හරි පොළවට විසි කරන්න සිංක් එකට දාන්න ආහාර දානයේහි ආනිසංස වේවා කියලා උපදින හැම ජීවිතයකම ජීවිතේ පවත් ගන්න කෑම ඕන. ඇඳුම් වලට වඩා වැඩි අවශ්‍යතාවයක් කෑම වලින් පැන නගිනවා. ඇයට දැන් ඒ ආහාර දානය කරන්න බෑ. ඇය දැක්ක පන්සලේ උන්වහන්සේ වැඩ ඉන්න කුටියට හේතු කළා තියෙනවා ඉඳල. ඇය දැක්ක තමන්ගේ අත් දෙක තියෙනවා අතන ඉඳලා තියෙනවා. දැන් තමන්ට පුළුවන් දෙයක් කරන්න මොකද්ද? ඉඳලා අරගෙන මිදුල් කඩම දෙන්න පුළුවන්. හාමුදුරු නමක් වැඩ ඉන්න කොටසක මිදුල් කඩන්නේ. අපි කොච්චර ශ්‍රද්ධාවෙන් මේක කරන්නේ මේ පන්සලට ඇවිල්ලා බොමලුව මේ තරම් ශ්‍රද්ධාවෙන් නමදින්නේ මොකද? බුදුරජාණන් වහන්සේට වෙන්නුන තැන මිදුල් කඩ. බෝධීන් වහන්සේගේ බොමලුව අමදින්නේ ඇයි අපි මෙච්චර ශ්‍රද්ධාවෙන් අපල කාලයක් තියෙනවා කියලා කිව්වත් ඇත්තටම අපි එතනදි කරන්න තෝරගන්නේ මොකද්ද? සතෙක්ගේ බෙල්ල කපන්න නෙවෙයිනේ අපි තෝරගන්නේ. බුදුරජාණන් වහන්සේට බෝධීන් වහන්සේට චෛත්‍යාදියාණන් වහන්සේට පන්සලට අයිති වෙන මිදුල් කඩක් අමදලා ඒ පින රැස් කරගන්නනේ ඇත්තටම අපි පෙළඹෙන්නේ. හැමදීනේ ආනිසංස සුළුපටු නෑ. මිදුල ලස්සන වෙනවා වගේම තමයි අමදිනකොට මොකද වෙන්නේ? අමදිනකොට මිදුල ලස්සන වෙනවා. ඇමදුවේ නැතොත් මිදුල කැතයි. ඇමදුවොත් මිදුල ලස්සනයි. ගිහි පැවිදි අපි දෙකොල්ලොම වතපිටි විලතට අයිති වෙන ඇමදීමේ චාරිත්‍රය ඇමදීමේ වතපිළිවෙතත් අපි කරන්න ඕන. මහත් ආනිසංසයි. ඉගෙන ගන්න දරුවන්ට විශේෂයි. මිලිඳු රජතුමාගේ නාගසේන හාමුදුරුවන්ගේ ඉතිහාස කතාව අහලා තියෙනවා නම් ඉගෙන ගන්න දරුවන්ට විශේෂයි. පත්තිනි මෑණියන්ට සරස්වති මෑණියන්ට තියෙන පූජාවටත් වඩා අමදීමේ ආනිසංස. ඒ තරම් ශ්‍රේෂ්ඨ පින්කමක් බුද්ධ ශාසනයක මිදුල් කඩක් Tamanගේ අද්දකින් අමදිනවා නම් දේවතාවිය බැලුවා දැන් මට පුළුවන් අමදින්න. මට පුළුවන් අමදින්න. උන්වහන්සේ තාම ජීවමානව ඉන්නවා පන්සල්ගේ. හැමදාම මම අමදින එක කරලා දෙනවා කියලා එහත් හදාගත්ත සිතක්. අදටත් එහෙම ඉන්නවා පින්වතුනි. වුවන්වැලි මහා සෑය අමදින්න කලින් වෙලාව වෙන් කරගෙන මිනිස්සු යනවා. රුවන්වැලි සෑය පාන්දර 2:00ට අමදින්න පාන්දර 2:00ට අමදින්න මිනිස්සු බස් පිටින් යනවා ඉදල් පොහු අරගෙන. අදටත් අමදීනේ ආනිසංස ගන්න මිනිස්සු බුද්ධ ශාසනය තුළ අමදින්න පුළුවන් තැන් ඇමදලා ආනිසංස රැස් කරගන්නවා. දේවතාවිය පාන්දරින් ඇවිදිලා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ ඉන්න මිදුල් කඩ අමදිනවා. දවස් දෙකක් තුනක් බැලුවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අමදින කෙනෙක් නෑ. ඇමදලා තියෙනවා. පුදුම දෙයක්. අමදින කෙනෙක් නෑ. ඇමදලා තියෙනවා. එක දවසක් කල්ලාතුව නැගිටලා බලනකොට එළියේ රන් කඳක් වගේ ආලෝකයක්. රූපය පේන්නේ නෑ. ඒ තරම් ආලෝක ශක්තිය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇසේ ඉඳන් ඇහුවා උඹ කවුද? ඉතල පැත්තකින් කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වැඳලා කිව්වා මම ඔබ වහන්සේගේ දායිකාව කිව්වා. මම ඔබ වහන්සේගේ දායිකාව කිව්වා. අනේ පිළි මහ සිටුතුමා මැරිලා අනාථ පින්නික නමින් දේවත්වයට පත් වෙලා සබැත්සමර ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ එක රැයට ඇවිල්ලා කියනවා මගේ බුදුහාමුදුරුවනේ මම හදලා දුන්න පන්සලේ ඔබ වහන්සේ තාමත් වැඩ ඉන්නේ එක මගේ හිතට පුදුම සැනසෙල්ලක් කිව්වා. ආනන්ද හඳුරන්ගෙන් පහුවෙන් දැව්වා. ආනන්ද දන්නවද ඇහුවා ඒ කවුද ආවේ කියලා. ස්වාමීනි අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයාද? ඔව් ආනන්ද තාමත් ජීවත් වෙලා ඉන්නකොට කරගත්ත පින්කම ගැන සතුටු වෙනවා ආනන්ද. ජීවත් වෙලා ඉන්නකොට කරගත්ත පින්කම ගැන සතුටු වෙනවා ආනන්ද. යාවේ අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා ආනන්ද කියලා කිව්වා. දේවතාවෙක් මම ඔබ වහන්සේගේ දායිකාවක්. නම මොකද්ද? ලාජිදායි. උන්වහන්සේ කල්පනා කරනවා මට එහෙම දන්න කෙනෙක් නැහැ. මම එහෙම දන්න කෙනෙක් නැහැ කිව්වා.
ස්වාමීනි මේ භවයේ නෙවෙයි ඔබ වහන්සේ මාව දන්නේ කලින් භවයේදී ඔබ වහන්සේ මාව දන්නේ ඔබ වහන්සේට මතකද මීට දින කිහිපයකට කලින් ඔබ වහන්සේට උදේ දානෙට විලඳ මේ පැණි පූජා කළ වයසක අම්මව මතකද ඇහුවා මට මතකයි කිව්වා ස්වාමීනි මේ විලඳ මේ පැණි පූජා කළ වයසක අම්මා මේ ලාජිදායි වන මමයි කිව්වා ඒ විලඳ මේ පැණි පූජා කළ වයසක අම්මා මේ ලාජිදායි වන මමයි කිව්වා ඇයි උපාසක අම්මේ මොකද ඇහුවා උනේ ඔබ වහන්සේට ඒ දාන වේල පූජා කළා නේ පැත්ත හැරෙනකොට මගේ හුස්ම ටික ගියා හාමුදුරනේ කිව්වා මගේ හුස්ම ටික යනකොට මගේ හිතේ ඔබ වහන්සේට පූජා කළ දාන වේල සම්බන්ධ චිත්‍රය නැවත ඇඳි තිබුණා කිව්වා හරියට අර ග්‍රැමෆෝන් එකක තැටියේ අර යකඩ කටුව ගෑවෙනකොට සද්දය ඇහෙනවා වගේ මේ පින්කම් නැවත හිතේ ගෑවෙනකොට ඇඳෙනකොට ඒක ගැන ස්පර්ශ වෙනවා මනසට ස්පර්ශ වෙනවා මොකද්ද? කලින් පින්කම් මතක් කරනවා කියලා කියන්නේ මොකද්ද? මනසට පින්කම් ස්පර්ශ වෙනවා. මනසෙන් හැම වෙලාවෙම මොකද කරන්නේ? ධර්ම ස්පර්ශ කරනවා. එක්ක පුණ්‍ය ධර්ම, එක්ක පාප ධර්ම, එක්ක ධාන ධර්ම. මනසෙන් විතරම ධර්ම ස්පර්ශ කරනවා. ඒවත් වචන දරන් තියෙන්න ඕනේ. ඒකයි කිව්වේ මනසෙන් විතර ධර්ම ස්පර්ශ කරනවා. ඇහෙන් විතර ස්පර්ශ කරන්න බලන්න මොනවද? රූප. කනෙන් විතර ස්පර්ශ කරන්න බලන්න මොනවද? ශබ්ද. නාසයෙන් ස්පර්ශ කරන්න බලන්නේ සුවඳ. දිවෙන් රස. ඇඟෙන් සනීපයට ගොඩක් ආසයි. පරණ සෝෆා එක අයින් කළා අලුත් සෝෆා එකක් ගේමු දහනවා. සනීපයට ගොඩක් ආසයි. පරණ මෙට්ටේ අයින් කළා ට්‍රිපල් එකක් ගේමු දහනවා. සනීපයට ගොඩක් ආසයි. ප්‍රශ්න ඉවසන්න අමාරුයි AC කරුම් දහනවා. සනීපයට ගොඩක් ආසයි. කාමසුඛල්ලි කාණ යෝගේ හැටි. සනීපය දෙන්න බලනවා ගොඩාක් අපි ඇඟට මනසට ධර්ම. ස්වාමීනි අර දාන ධර්මය මට මතක් වුණා කියලා අවසන් වෙලාවේ. ඒ මතකයට මේ උපත. ඒ දාන ධර්මය මතක් වුණ හින්දා ඒ මතකයට ස්වාමීනි මේ උපත කිව්වා. මට තව වහන්සේ ඇසුරු කරන්න දෙන්න කිව්වා. ලාජිදායි. මේ සම්පූර්ණ කතාව ඇත්ත. ඒ මෙතන මේ පන්සල් කඩාමල ගන්න එක මට කවුරුටත් කරගන්න පුළුවන් ලාජිදායි. අමනාප වෙන්න එපා කිව්වා. එන එක නතර කරන්න කිව්වා. ඒක අපි දෙන්නට හොඳ නැහැ කිව්වා. එන එක නතර කරන්න කිව්වා. ඒක අපි දෙන්නට හොඳ නැහැ කිව්වා. හරි වේදනාවක් ඇති වෙනවා. ඒ වහන්සේ ඇසුර එහෙම නවත්තන්නේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඒක කරන්න එපා කිව්වා. ඔබ වහන්සේගේ ඇසුර නවත්තන්න එපා ස්වාමීනි කිව්වා. මේ පමණ දවසක් මම මගේ අත් දෙකෙන් කරගෙන ආපු පින්කම අද ඉඳලා මට නතර වුණා. අවසන් වුණා. උන්වහන්සේ මාව වළක්වනවා කිව්වා. තවදුරටත් මේ ඇමතීමේ ක්‍රියාව කරන්න එපා. තමන් වහන්සේට ඒක පුළුවන් කියලා උන්වහන්සේ මාව නතර කරනවා ස්වාමීනි. එහෙම නතර කරන එක මට වාව ගන්න බෑ කිව්වා. ලාජිදායි පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේ තම් පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤසච්චය. ලාජිදායි කරන්න කියලා හිතට ගත්ත මොනවා හරි පින්කම් තියෙනවා නම් ඒ පින්කම් නතර නොකර කරන්න හිතා ගන්න කිව්වා. සුකෝ පුඤ්ඤසච්චය පින කල්යාණ මිත්‍රයෙක් කියලා හිතන්න කිව්වා. පින සැප පිණිස පවතී කියලා හිතන්න කිව්වා. සියලු ආංශ සැප තමන්ට ගෙන දෙන්නේ පින කියලා හොඳට විශ්වාස කරන්න කිව්වා. ගිහි ජීවිතයේ පුදුනත් පැවිදි ජීවිතයේ උපදුනත් පින් දහම් කරලා තියෙන නැත්තන්ට ආමිස සැපහරහා ඒ පින ලං වෙනවා කියලා මතක් කළා. එහෙත් පින අනිත්‍ය බව දැන අනාත්ම බව දැන ඇලු නොකොට සීමා සහිතව පින මුක්ති විඳින්න කල්පනා කරන්න කිව්වා. පිනට තණ්හා කරන්න එපා කියලා ගාථා දේශනාව සිද්ධ කළා. නිමාවට පත් වෙනකොට ලාජිදායිගේ හිතට හොඳට ගියා. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පින සැප පිණිස පවතී කියන බුද්ධ අවවාදය ලාජිදායිගේ හිතට හොඳට ඇතුළත් වුණා. අද මේ උතුම්
සභා මණ්ඩපය තුළ පුරා හෝරාවකට වඩා කාලයක් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපදය අසුරු කරගෙන ධර්ම ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පින්වතුන්ට සසර ගමන තුළ කොතන හරි තැනක පින් කුසල් මෝරණවද ඒ පින් කුසල් මෝරණ වාසනාවන්ත මොහොත තුළ උතුම් ධර්මාවබෝධයෙන් භව ගමන කෙලවර කොට ලබන අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා සිත දායක පින්වතුන් වෙනුවෙන් ශ්‍රාවක පින්වතුන් වෙනුවෙන් පිහිටුවා ලමින් ධර්මානුශාසනාව සමාප්ත කරන ගමන් නිමාවටපත් කරන ගමන් අද පින්කමේ දායකත්වයන් සම්බන්ධව අපි මේ විදියට සිහිපත් කරනවා. විශේෂයෙන්ම වැලිගම පිටිදුව රබිනේගේ වත්තේ පදිංචි දියණියන් විසින් 2025 පළවෙනි මාස 17 වෙනි දිනට පරලෝසපත් වෙලා වසරක් පිරීම නිමිති කරගෙන ආර්යසේන අබේසුන්දර පියතුමාණන්ට පරලොවට පින් දෙන්නත් 1996 12 වෙනි මාස 30 වෙනි දින පරලෝසපත්වන් 1996 12 වෙනි මාස 30 වෙනි දිනට වසර 29ක් සපිරෙන පරලෝසපත් ශ්‍රියානි මානෙල් මෑණියන්ට පින් අනුමෝදන් කරන්න දෙපාර්ශ්වයේම මෙහිගේ සියලුම ඥාතීන්ට පින් පමුණුවන්නට ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දෙනාගේම ජීවිතවලට ඉක්මන් මොහොතක මාර්ගඵල අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් දායකත්වයේ දරන්නට යෙදුන හැම දෙනාටම නන්මයෙන් උදව් උපකාර කළ සෑම සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ සැමට විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විහාරාධිකාරී ගෞරවාස්පද පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට ඇති ගරුතර මහා සංඝරත්නයට සිත පතන්නත් ධර්මානුශාසනාව සිද්ධ කළා වූ අප ඇතුළු කොට ඇති ගම්වාසී රටවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය කර ගැනීම පිණිස සම්මා වායාමයේ දියුණු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි අද දවසේදී දායක පින්වතුන් විසින් මේ මාහැඟි ශ්‍රේෂ්ඨතර දානය වෙන ධර්ම දානමය පින්කමට අනුග්‍රහක දායකත්වයෙන් කටයුතු කරන ලබන්නේ. එහෙමනම් බුද්ධ ශාසනය තුළ පවතින ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ගිනාති මාර්ගඵල අවබෝධයේ පිණිස උපකාර වන සිව් මඟ සිව් ඵල ලැබීම පිණිස උපකාර වන ශ්‍රේෂ්ඨතම ලෝකෝත්තර දානය ධර්ම දානයයි. දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ශ්‍රාවක පින්වතුන් ඇතුළු අපි හැම දෙනාම එකට එකතු වෙලා මේ සලස් කාලය තුලේ ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නට යෙදුණා. ධර්ම ශ්‍රවණානිසංස කුසලත් කරගන්නට යෙදුණා. එහෙමනම් අපි මේ විදිහට කල්පනාවට ගමු. සමන්ත චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාස්ත්‍ර මහේශාස්ත්‍ර සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවුන් දේවතාවියන් ප්‍රධාන දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දේව රජ දරුවන් සතර දෙනා වහන්සේලා ඇතුළු දෙදෙව්ලොවට සක්ක දේවේන්ද්‍රයානන්ද ප්‍රධානව පුණ්‍යානුමෝදනාවන් ලබන්නට කැමති වන බලාපොරොත්තු වන සියලුම පින් කැමති දෙවියන්ට අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාවන් ලබන දෙවියන්ගේ දේවානුභාව සම්පත් වැඩේවා. දිව්‍ය අසීසුරු සම්පත් වැඩේවා. දායක පින්වතුන් ප්‍රධාන කොට ඇති ශ්‍රාවක පින්වතුන්ගේ ජීවිතවලට අභිවෘද්ධිය පිණිස සුභ සිද්ධිය පිණිස ආරක්ෂාව පිණිස වැඩි දියුණුව පිණිස කල්යාණ මිත්‍රත්වයෙන් දෙවියෝ පිහිට ආධාර වෙත්වා. දෙවියන්ට නිවන් සම්පත් සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා. අද පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන දායක පින්වතුන් නමින් පරලෝසපත් වන්නට යෙදුන නම් සඳහන් කළ ඥාතිවරු ප්‍රධාන කොට ඇති වර්ග පරම්පරාවල සියලුම ඥාතීන්ට ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ශ්‍රාවක පින්වතුන් යම් කෙනෙක් නමක් ගමක් සිහිපත් කරගෙන අපේ මේ ඥාතිවරු පුණ්‍යානුමෝදනාවන් ලබ සුවපත් වේවා කියන චේතනාවෙන් පින් පමුණුවනවද ඒ අත්තන්ට අපවත් වී වදාළ විහාරගමේ කරුතර මහා සංඝරත්නයට අපෝ පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාට ඔබ අප හැම දිනාගේම මව් පාර්ශව පිය පාර්ශව නියෝජනය කරමින් මෙලවහල සංසාරගත ලේ ඥාතීන් වන නොවන ඇත්තන්ට අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනාවන් ලබන්නට වාසනා ශක්තිය ඇති සියලු පරලෝසපත් ඥාතිවරු මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා සුවපත් වෙත්වා මගඵල ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් දරුවන් විදියට අද දවසේදී
මේ ශ්‍රේෂ්ඨතර බුද්ධ ශාසනයට සම්බන්ධ මාහැඟි ධර්මදානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කරන සදැහැති දායක පින්වත් පිරිස ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ශ්‍රාවක පින්වතුන්ට විහාරාධිපති ගරු කටයුතු නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විහාරාධිකාරී ගෞරවාස්පද පඬිත හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පුංචි හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගරු කටයුතු මහා සංඝරත්නයට අපගේ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාට ඔබ අපි හැමදෙනාගේම මෞදමෝපියන්ගේ ජීවිතවලට අපට මේ පින් කුසල් වල බලවත් ආශිර්වාදය ලැබේවා. කායික නිරෝගී භාවය, මානසික සුවපත් භාවය ඇතිය තව චිරාත් කාලයක් මේ මනුස්ස ජීවිතේ පූර්ණ ඖෂධ වින්දනය කරමින් දම්පින් කරන්න, පින් කුසල් වඩන්න, ධර්ම ශ්‍රවණය කරන්න සිතගත නැඹුරු වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ සිත් සතර හදාරණ දුවා දරුවන්ට සිද්ධ කරන අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්නට ධාර්ම ශක්තිය නැනනන වැඩේවා කියලා ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුන අපට සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරාබෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සුවැති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහා සංසදායක කුසල කර්මය හේතු වේවා වාසනා වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සමරුතියා පින්වන් මොහොතන් පිය යුතුයි. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा चिरं रक्षन्तु शासनम्. आकाशत्था चुम्मट्ठा देवानागा महित्तिका पुण्यं अनुमोदित्वा चिरं रक्षन्तु शासनम्. विशेष बिंदु अस्मिन् विहारगर पर्वत रुद्रगामी सब्बे सुदीप नगरेषु पिचक्कवाले देवासुरा गरुड रक्षसनागयः रक्षन्तु त्वं सकन भाव बलेन निच्चां. मेत्सित सत्सयुरे मेरे असुरलो नालो सदोलो तले देवाले हिमकुले समंकुले विरसनो तत्तिले आकाशे पुलवे सियल बंबतले में सक्वले में लब्दिवे में पंसले देवरस पिंगनि में मिते मुनिरजुन दत्मिन दकित्वा निवां. ससंग सियल बंबलो वसन देवियने उरंग गुरुलु यप्तो नरासुरैने නොළඟ ළඟ වෙසෙන ගොඩදිය සෞසතුනේ සමගමිතින් අනුමෝදව් සමසිතිනේ. වාත දෙරණත පටන් හැරම අකනිකා බඹලොව පටන් භූත යක්ෂෙන් වෙසෙන පිසසුන් මැසි මధుර කුරු කුහුඹුවන් සතත නිතර නදිමයිල් සහ ඉන්දින නිරතුරු යහළුවන් අපේ ගුරුවර දෙමව්පියෝ සහ සියලු නෑසියෝ ගනිත්වා මෙපිමින්. राममा सज्जलंकायं लब्धराजत्तनो यशो विभीषणं देवेषु इदं पुण्यानुमोदतु. नानावन्नो महातेजो योदातः वाहनो गाम संचारको देवो इदं पुण्यानुमोदतु. पुण्यमे उदकं वट्टं यथा निन्नं पवत्तति एवमेव इतो दिन्नं पेतानां उपकप्पति. इच्छितं पत्तितं तुयं किप्पमेव समिज्जतु सब्बे पूरिन्तु चित्त संकप्पः छन्दोपन्न रसीयतः. कायेन वाचा चित्तेन प्रमादेन मया कृतं अच्छयं खममे भन्ते भूरि पञ्य तथागत. මහා සංඝරත්නයේ ආශිර්වාද පිහිටවනවා.
अभिवादन सीलिस नित्यं वद्दापचायिनो चत्तारो धम्मा वद्दन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सर्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्यतो පල්ලෝසපත්වන්ට යෙදුණු ශ්‍රියාන්වානිල් මහත්මිය ආරිසේන මහත්මාණන් ඇතුළු මේ පින්වතුන්ගේ නමින් මේ පල්ලෝ ගියා වූ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දෙනාගේ අප සෑම දෙනාගේ ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිට ප්‍රාප්තිය දාල නායක හඳුරන් වහන්සේලාටත් පල්ලෝකී ජීවිත සුවපත් වේවා සුගතිගාමී වේවා නිර්වාණ අවබෝධය සැලසේවා. මේ පින්කම සිද්ධ කිරීමේදී විහාරස්ථානයේ ඒ කොඩි දාලා මග දෙපස සරසන්නට ප්‍රදේශීය තරුණ පිරිස කටයුතු කරා. ඒ සියල්ලටම නායකත්වයේ ලබා දුන්නේ දෙනිපිටිය මහා විද්‍යාලයේ ආචාර්ය අපගේ ශිෂ්‍ය විල්පිට නන්ද හම්බු ඇතුළු පොඩි හම්බුවන් වහන්සේලා ඒ විහාරස්ථානයේ සිටින දරුවා. ඉතින් ඒ සෑම දිනකටම පින්කම සිද්ධ කළ ශ්‍රියාන් මානව මහත්මියගේ දියණියන් ඇතුළු දියණියලා ඇතුළු සෑම දිනකටම ධර්ම ශ්‍රවණ කරන්නේ කළ ඔබ සියලු දිනකටම නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි පින්කමේ වැඩිම කරනවා. දිනකටම තෙරුවන් සරණයි.